ඔයාලට මේක මතක ඇති මම අර වෙඩින් එකට කරපු එස්ටිමේට් එක මේක මම කරේ ජනවාරි 18 අද ජනවාරි 26 හැබැයි අද මේ මිලට රත්තරන් ගන්න බෑ අද පවුම ලක්ෂ 4යි කියලා නිවුස් වල ගියා. ඒ කියන්නේ මේ ගානට ඇත්තරම අපිට රත්තරන් බඩු හදා ගන්න වෙන්නේ නැහැ. මෙතන ලක්ෂ 23ක් කියලා මම කිව්වේ ලක්ෂ 23ක් නෙමෙයි දැන් අනිවාර්යෙන් මේ විදිහට කරනවා නම් වෙඩින් එක ලක්ෂ 27ක් විතරවත් යනවා. ඉතින් ලෝන් එකක් ගන්න වෙඩින් එකට. ඒකින්ද මම දැක්කා සයන්ස් විත් රුධිර YouTube channel එකේ වීඩියෝ එකක් අවුරුද්දක් හරියට ප්ලෑන් කරලා වැඩ කරන්න කියලා. මොකද මගේ ගොඩක් ලොකුවට ප්ලෑන් නැතුව ඇත්තටම මම වැඩ කරේ. ඉතින් මම ඉතුරු මාස 11 මේ අවුරුද්දේ කියන්නේ 2026 ඉතුරු මාස 11 මම ලක්ෂ 10ක් සේව් කරන්න යන්නේ. හරි අපි දැන් බලමු කොහොමද මේ මාස 11ට ලක්ෂ 10ක් හදාගන්නේ කියලා. මේ ලක්ෂ 10ට මගේ සැලරියෙන් කොටසක් එනවා අනිවාර්යෙන්. ඊට පස්සේ මම කාලයක් buy and selling business කරා. ඒ කියන්නේ පිටකොටුවෙන් බඩු අරන් Facebook page වල ad run කරලා වික්කා. මෙතන buy and selling මේ business එකකින් එන income එකත් මේකට දානවා මම. තව මම වැඩට යන ගමන් Uber Pigme එලගෝ හයස් යනවා බයික් එකේ. ඒ කියන්නේ ඒ වැඩට යන ටයිම් එකට. එතකොට ඒකෙනුත් මට යම්කිසි ඉන්කම් එකක් එනවා. එතකොට ඒක ඒ සල්ලි තනිකර මගේ එදිනෙදා ජීවත් වෙන්න තමයි මම යොදවන්නේ. 9 මිනිස් වගාවක් ස්කොච් බොනට් එකක් තියෙනවා. මේක ඉතින් ෂුවර් කරන්න බෑ මොකද ලෙඩ හැදෙන්න පුළුවන් ගස් වලට මේකේ ඉන්කම් එක හරියටම අපිට මෙච්චර කාලයක් එනවා කියලා කියන්න බෑ. මොකද හරියට වෛරස් එකක් ආවොත් වගාවම ඉවරයි. මේකෙන් ඇත්තටම දැනට මාසෙට 15000ත් 20000ත් අතර ආදායමක් එනවා. හැබැයි මේකෙන් පොරවලට වියදමක් යනවා. මේ සල්ලි ගොඩක් කරාට ගෙදර අම්මා තාත්තට තමා දෙන්නේ වියදම් කරගන්න. මොකද ඒගොල්ලෝ එක බලාගන්නේ. මේකට මං අත තියන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ මං අලුතෙන් පටන් ගත්තා ඕකිඩ් වගාවක්. දැනට පැල 56ක් වගේ තියෙනවා. මේකට තව කාලයක් යනවා. මේ කියන්නේ මේකේ ආදායමක් ගන්නව නම් ඒ කියන්නේ මල් පිපෙනකන් ඉඳලා මේක මං සෙල් කරන්න හිතන් ඉන්නේ. ඒතකොට මේකට තව මාස 7ක් 8ක් වගේ යනවා. ලොකුම ටාගට් එක තමයි මේ buy and selling business එක ආයේ ගන්න එක. මොකද මම මේකෙන් ඇත්තටම මාස එකමාරක් වගේ තුල මම ලක්ෂ 2ක් විතර මුදලක් හෙව්වා. මම මේක ඇත්තටම ලොකුවට මහන්සි වුණේ නෑ. සතියන්තරේ විතරයි මම මේකේ ad run කරේ. ඒතකොට සවුන්දට orders ටික දානවා. එතනින් ඉවරයි. මේක මම දැන් සතිය දවස් 7ම පොඩ්ඩක් මහන්සි වෙලා කරන්න යන්නේ buy and selling එක. මහන්සි වෙන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බෑනේ. අපි මාස 2-3ක් try කරලා බලමු මට මාසෙකට කීයක් සේව් කරගන්න පුළුවන්ද කියලා. මීට අමතරව මම මගේ සැලරියෙන් ගාණක් යනවා ෂෙයා මාකට් එකට. ඒක හැබැයි මම කවදාවත් නවත්තන්න නැතුව එක දිගටම කරන් ආපු වැඩක්. මේක විතරයි මම හිතන්නේ ඔය දැන් අවුරුදු 2ක් විතර තිස්සේ ඉඳන් මම නවත්තන්න නැතුව එක දිගට කරන් ආපු වැඩේ. මොකද මම අනිවාර්යෙන් සැලරියෙන් 10000ක් 15000ක් ගාණක් අනිවාර්යෙන් ෂෙයා මාකට් එකට දානවාම තමයි ඒක. අනිවාර්යෙන් සැලරි එක ගම ඒකට දාලා ෂෙයාස් ටිකක් බයි කරනවා. ඒකෙත් සමහර ෂෙයාස් ඉතින් මම ඒ දවස්වල රුපියල් 55ට විතර ගත්තේවා 265යි සමහර ඒවා 4 ගුණයක් විතර වගේ වැඩි වෙලා තියෙනවා. එතන ලොකු ඉන්කම් එකක් තියෙනවා. හැබැයි ඒවා මම මේ වෙඩින් එකට සහ ඒ වගේ දේවල් වලට එළියට ගන්නෙ නෑ කීයටවත්. ඒක ආයෙ ගත්තොත් ගන්නෙ මොකක් හරි ලෑන්ඩ් එකක් ගන්න වගේ දෙයක් කර තමයි. අපි බලමු මේ මාසේ කොහොමද මගේ වැඩ ටික යන්නේ කියලා. ඉතින් මගේ වැඩ ටික මම වීඩියෝ එකක් දාන්න හිතනවා මම දවස කොහොමද රන් වෙන්නේ කියලා ඉස්සරහට. මොකද එතකොට මම අනිවාර්යෙන් ඒ වැඩ ප්ලෑන් කරපු වැඩ ටික ඒ විදිහට කරන්න ඕනේ. ඒකින්ද මම ඒ ටික වීඩියෝ කරන්න හිතුවා. බලමු මම මේ ඉතුරු මාස 11න් ලක්ෂ 10ක් සේව් කරයිද කියලා.